Good morning ළමයි. Welcome back to my YouTube channel. ඉතින් මට like කරපු comment කරපු මගේ videos බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. දැක්ක නේද වෙලාව? දැන් මේ වෙලාවට නැගිටි සාමාන්‍යයෙන් මම කොහේ හරි යනකොට මේ වගේ වෙලාවට නැගිටිනවා. මොකද මට ලෑස්ති වෙන පොඩ්ඩක් වෙලා යන නිසා. හැබැයි කොච්චර පරක් වුණත් මම කරන දේවල් ටිකක් තියෙනවා. මොකද මම බුදු පහන තියන්න උදේට මම බරක් දන්නේම නැති තරම්. මොකද එහෙමත් දවසක තමයි මම බුදු පහන තියන්නේ නැත්තේ. ගොඩක් වෙලාවට පරක් වෙලා නැගිටින දවස්වලට මට බුදු පහන තියන්න බැරි වෙනවා. මොකද සාමාන්‍යයෙන් වැඩත් එක්ක ඒක නිසා මම මොකද බිස්නස් එකකුත් කරනවා. ඒකට මගේ චූටි බබත් බලා ගන්න ඕන නිසා මම සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට උදේ පාන්දර නැගිටිනවා. මේ වෙලාවට නම් නැගිටින්නේ කොහේ හරි ටවුන් එකට එහෙම මොනවා හරි ගන්න යන්න තියෙනවා නම් තමයි. සාමාන්‍යයෙන් නැත්නම් 5:00 විතර වෙනකොට මම නැගිටිනවා. මොකද මගේ ඒක පුරුද්දක් වෙලා තියෙන්නේ. දැන් මම කොහොමත් 5ට 5:00 වගේ නැගිටින කෙනෙක්. ඒ වගේම තමයි නිින්දට යනකොටත් ටිකක් රෑ වෙනවා. මොකද බිස්නස් වැඩ නිසාම මගේ පොඩක් මට පරක් වෙනවා. ඉතින් බිස්නස් එකකට කැප වෙන තරමට තමයි ඒකෙන් දෙයක් අපිට ලැබෙන්නේ. ඒකෙන් ඵලයක් අපිට නෙලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් බිස්නස් විතරක් නෙවෙයි මම ප්‍රොමෝෂන්ස් කරනවා, සෝම් ප්‍රොමෝෂන්ස් කරනවා, එතකොට ප්‍රොඩක්ට් ප්‍රොමෝෂන්ස් කරනවා. ඉතින් එක එක දේවල් කරන නිසා හරිම බිසි. ඒ කියන්නේ මම බවත් ඉන්නවා, බබාගේ වැඩත් කරන්න ඕන, එතකොට ගෙදර වැඩත් කරන්න ඕන. සමහර දවස්වලට ගොඩක් බිසි දවස් තියෙනවා. ඉතින් බිස්නස් එක දැනට චුට්ටක් හස්බන්ඩ් කරගෙන යන නිසා මම පොඩ්ඩක් ඒකෙන් බ්‍රේක් වෙලා තියෙනවා. ඒක පොඩ්ඩක් නිවාඩුවක් අරන් තියෙනවා. මොකද බබත් එක්ක හරි අමාරුයි. මොකද එයා දැන් චුට්ට එයාගේ වැඩ පටන් අරගෙන තියෙන්නේ. මොකද එයා දන ගන්න හදනවා, බඩ ගන්නවා. ඒක නිසා ඒවත් එක පොඩක් බිසි වෙලා තියෙන නිසා මම දැන් චුට්ටක් බිස්නස් එක හස්බන්ඩ් බාර දීලා තියෙනවා. හැබැයි වීඩියෝස් කරන ඒවා, එතකොට පැකින් ඒවට මම ඒවට උදව් වෙනවා. මොකද ඒවා හරියටම මොකද මම තමයි දන්නේ මේවා මෙහි කොහෙද තියෙන්නේ, මේවා කොහොමද කරන්නේ, මේ විදියට වෙන්න ඕනේ කියන එක මම නිසා දන්නේ. ඒ ටික මම්ම තමයි කරන්නේ. ඉතින් ඔයත් බිස්නස් එකක් කරන්න හිතාන් ඉන්න කෙනෙක් නම් ඔයාගේ බිස්නස් එකට ගොඩක් කැප වෙන්න. ඒක කැප වෙලා කරන තරමට තමයි ඔයාගේ බිස්නස් එක හොඳ තැනකට ගෙනියන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් අමතක කරන්න නැතුව කමෙන්ට් එකක් දාගෙන යන්න. මටත් ඔයාලගේ බිස්නස් එක කරන අයිඩියාස් මොනවද, මගේ නැති අඩුපාඩු දේවල් මොනවද කියලා මාව ෆලෝ කරන කෙනෙක් නම් දන්නවා මොනවද ඒ දේවල් කියලා. බුදු පහන තියලා ඉවර වෙලා ඉතින් මම යන්නේ කෙලින්ම කිචන් එකට. මොකද කිචන් එකේ ගොඩක් දේවල් තියෙනවා අස් කරන්න පේනවනේ. මම සාමාන්‍යයෙන් දැන් සතියක් විතර මේ කිචන් එක අස් කරේ නෑ මොකද ඒ තරම් බිසි වෙලා හිටියේ පේනවනේ. ඒක නිසා මම ඒ ටිකත් පිරිසිදු කරගන්න ඕන. මොකද අද වැඩත් ගොඩක් තියෙන නිසා මේ ටික පිරිසිදු කරගෙන කිචන් එක අස් කරලා ඔක්කොම කළා තමයි මම ටවුන් එකට යන ලෑස්ති වෙන්නේ. ඉතින් මම ටවුන් එකට යන ලෑස්ති වෙන වීඩියෝස් ඔයාලට ගෙනාවේ නෑ. මොකද වෙලාවක් නෑ මට ඒවා වීඩියෝ කරගන්න. මොකද හරිම අමාරුයි මගේ බබත් එක්ක ඒ වගේ වීඩියෝ එකක් ගන්න. එයා සාමාන්‍යයෙන් නිදාගන්නෙම නෑ දැන් දවල්. උපරිම ඕනනම් පැය දෙකමාරක් නිදාගන්නේ. ඊට වැඩිය නිදාගන්නේ නෑ. ඒක නිසා ඒකත් නිදාගන්න එක දිගට නෙමෙයි. හරීම අමාරුයි එයා පොඩ්ඩක් නිදි කරව ගන්න. ඉතින් මම ඉස්සරහට ගෙන්නන් මේ වගේ වීඩියෝස් ගොඩක් බලන්න. මම පුළුවන් හැම වෙලේකම වීඩියෝස් ගේන්න බලනවා. ඉතින් මේ තෙන් ක්ලීන් කරගත්තට පස්සේ මම කුස්සිය. ඉතින් මේක මම ගෙනාවේ මම වාඩිව කලින් මැලේසියා වලින්ම තමයි ගෙනාවේ. මේ සම ලයිට් දාලා හරියටම දැන් පාන්දර 5:00 විතර වෙලා ඇති වෙලාව. ඉතින් අපි සුපුරුදු විදියට 4 තමයි ගෙදරින් පිටත්
වගේක්. ඔයාලට 18 වංගු පෙන්වන්න නම් ඒකත් කමෙන්ට් කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාලගේ ජීවිතේ කරන පුරුදු ඒ වගේම තමයි ඔයාලා දන්න දේවල් මාත් එක්ක ෂෙයා කරගන්න. මොකද මමත් හරි මේ ජීවිතේට හරි අලුත්. මොකද මමත් කටේ කරන්නේ ලංකාවේ කොහොමද අලුත් කෙනෙක්. මොකද මේ අතට පිළිවෙල ජීවත් වෙන ඉක්මනට කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි බැංක් එකට ගියා සල්ලි වගේක් ගන්න. ඒ කියන්නේ බබාගේ වැක්සින් එක ළඟ නිසා අපි සල්ලි අරගෙන අපේ ෆිනෑන්ස් එකකුත් ඒකටත් දා ඉතින් බබාගේ වැක්සින් එක ළඟ නිසා මම හිතුවා අඳුමක් ගත්තොත් හොඳයි කියලා. ඉතින් එයාගේ 7 වෙනිදා තමයි තියෙන වැක්සින් එකට. ඉතින් ඒක නිසා මම දැන් ඒකට යන්න ඇඳුමක් ගන්න ඕන නිසා මට නෙමෙයි බබාට. ඒක නිසා දැන් මේ සල්ලිත් අරගෙන අපි ඇඳුමක් ගන්න යන්න තමයි හදන්නේ. හැබැයි කඩේදී මට වීඩියෝස් කරගන්න බැරි. මම ඔයාලට ගෙදර ආවට පස්සේ පෙන්නන්නම් ගත්ත ඇඳුම. ඉතින් subscribe කරලා තියාගන්න මගේ YouTube channel එක වීඩියෝස් බලලා like කරන්න comment කරන්න share කරන්න අමතක කරන්නත් එපා. ඉතින් මගේ වීඩියෝ දිගටම බලන්න. ඉතින් ඔයාලා බලන්නේදී මොකක්ද අර පෙරකාරලා කියන්නේ ඉස්සෙල්ලා කියලා. ඉතින් ඒක ඇත්තටම අපි import කරපු t-shirts වගේක් තිබුණා. ඒවත් අරගන්න ඒක online order කරපු නිසා ඒවත් අරගෙන එන ගමන් තමයි හිටියේ. ඊට පස්සේ finance එක දාන්න අපි LB එකට ගියා. මොකද අපි LB එකෙන් තමයි finance එකක් දාන්න තියෙන්නේ. ඉතින් LB එකට ගියා LB එකේ finance එකක් දාලා එතනම අබාන්ස් එකක් තිබ්බ ළමයි මට අබාන්ස් එකට යන්නත් උවමනාවක් තිබ්බ. ඒ වෙනුවට මට යන්න බැරි වුණා. මොකද බබායි මමයි විතරයි වෙලේ හිටියේ. හස්බන්ඩ් හිටියේ නැති නිසා. ඊට පස්සේ මම මේ ගත්තේ මේ වීඩියෝ එක ඒක පෙන්වන්න නෙමෙයි. මම මේ ගස් කොළන් දැක්කට පස්සේ හිතට මාරම රිලැක්ස් එකක් එනවා. ඒ වගේම තමයි මාරම ආසාවක් එනවා. මොකද මාරම ආස ගස් කොළන් වලට. ඒක මම හිතන්නේ මගේ පොඩි කාලේ ඉඳලා තියෙන දෙයක් වෙන්න ඕනේ. ඒ වගේම තමයි ලස්සන පරිසරයට මම ආසයි. මොකද මගේ ගේ ඇතුලේ එළිය හැමතැනම ගස් තියෙනවා. ගස් මල් ඒ වගේ තියෙනවා. ඉතින් මම ගොඩාක් ආස දේවල් මම කරන්න කැමති ඒ දේවල්. ඉතින් ඔයාලගේ දේවලුත් මාත් එක්ක ෂෙයා කරගන්න කමෙන්ට් එකක් දාන්න. මොකක්ද මගේ වැරද්දක් තියෙනවා නම් ඒකත් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඉස්සරහට වීඩියෝස් ගොඩක් අරන් එනවා. අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් බබාට ගත්ත ඇඳුම් ටිකත් මම ඔයාලට පෙන්නනවා. මොකද මම මේ මෙතනට එනකොට මම වීඩියෝස් ගන්නකොට බබාට ඇඳුම් අරගෙන ඉවරයි. ඉතින් මම ඒ ටිකත් අරන් ඇවිල්ලා තියෙනවා ඔයාලට වීඩියෝ එකකින් ඒ ටිකත් බලන්න. මේ තියෙන්නේ 17 දෙවනි තැන ඉඳලා ගත්ත වීඩියෝ එකක් අපි දෙවනි කණුවේ ඉඳලා. ඉතින් මම හිතාගෙන ගියේ රොම්පස් වගේ දෙයක් ගන්නවා බබාට. මොකද ඒක සැහැල්ලුවට අඳන් යන්න පුළුවන්. මොකද යාළඟ ගොඩක් තියෙනවා මම ගෙනපු රොම්පස්. ඊට පස්සේ මම ගත්තා මෙන්න මේක හරියම කියුට හරියම ලස්සනයි. ඉතින් ඒකට හරියන ෂූස් දෙකකුත් එයාට හම්බුණා. ඉතින් මේ සුදු පාට ටී එක එයාගේ එක නෙමෙයි රතු පාට ටී එකක් තමයි ඒකට තිබුණේ. හැබැයි මම ටී එක වෙනස් කරා ගෙදර ඇවිල්ලා ඒකත් මම අරන් ආවා. ඊට පස්සේ ගත්තා මෙන්න මේක. ඒ වගේම තව එකක් තියෙනවා. මේක තව කඩේකින් ගත්තා. ඉතින් ඒකට ගත්ත සපත් දෙක. හැබැයි මේ සපත් දෙක මේ පාර ගත්ත දෙකක් නෙමෙයි. ඔය මං ගිහිල්ලා ඒක මගේ අරන් දීපු දෙකක් අපි බබාට. ඉතින් ඊට පස්සේ ආරි කැප් එකකුත් ගත්තා. ඉතින් ඔය ටික තමයි ගත්තේ බබාට.